විශ්වය කියන්නේ තවමත් විසඳ ගන්න බැරි වුණ විශාල අභිරහස් වලින් පිරුණ තැනක්. අපි ඒ ගැන දන්න සමහර දේවලුත් උපකල්පන විතරයි. ගණිතමය සංකල්ප වලින් ඔප්පු කරගෙන තියෙන දේවලුත් විද්‍යාත්මකව තහවුරු වෙලා නැහැ. ඒකට තියෙන හොඳම උදාහරණය ගැන තමයි අද මාතෘකාව වෙන්නේ. කොහොම හරි විශ්වයේ එක තැනක ඉඳන් තවත් තැනකට යන්න තියෙන කෙටිම දුර විදියට ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඒ තැන් අතර තියෙන රේඛීය දුර කියලා. හැබැයි ඇත්තටම ඊටත් වඩා කෙටි දුරක් තියෙනවා කිව්වොත් ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? භෞතික විද්‍යාඥයන් පවා ගණිතමය වශයෙන් ඉදිරිපත් කරලා තියෙන මේ සංකල්පය ගැන ඔයා නොදන්න ගොඩක් දේවල් අද ඔයාලට දැනගන්න පුළුවන්. තාමත් මගේ channel එකට අලුත් ඔයාලට පුළුවන් මාව subscribe කරලා වීඩියෝ එක ඉවර වෙනකන් එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. wormhole theory 1916 වර්ෂයේදී ලුඩ්විග් ෆ්ලාම් කියන විද්‍යාඥයා තමයි මේ පිළිබඳ අදහස මුලින්ම ලෝකයට ඉදිරිපත් කරේ. පසුව 1935 දී ලෝක අපරකට විද්‍යාඥයෙකු වුණ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ තවත් භෞතික විද්‍යාඥයෙකු වුණ නෙතන් රෝසන් විසින් මේ අදහස ගණිතමය වශයෙන් තහවුරු කරා. ඔවුන්ගේ න්‍යායට අනුව මේ wormhole එකක් කියන්නේ විශ්වයේ අවකාශය සහ කාල ලක්ෂ දෙකක් සම්බන්ධ කරන දෙයක්. ඒක හරියට මේ විශ්වයේ පහසුවෙන් ළඟා විය නොහැකි ලක්ෂ දෙකක් අතර තියෙන පාලමක් වගේ නිසා මේ න්‍යායට අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් කියලාත් කියනවා. ඇත්තටම wormhole එකකින් වෙන්නේ මොකක්ද කියලා කිව්වොත් පෘථිවියේ ඉඳලා පහසුවෙන් ළඟා විය නොහැකි ඉතාමත් දුර ස්ථානයකට කෙටි කාලයකින් යාමට නිර්මාණය වෙන දොරටුවක් වගේ දෙයක්. ආරම්භක ස්ථානයේ ඉඳන් අවසානයට ඍජුවම ගමන් කිරීම ඒ ස්ථාන දෙක අතර තියෙන කෙටිම දුර කියලා ගොඩක් අය හිතුවට ඊටත් වඩා පොඩි වෙලාවකින් wormhole එකක් කරා යන්න පුළුවන්. කොහොම වුණත් මේ wormhole එකක් තාමත් විද්‍යාඥයන් නිරීක්ෂණය කරලා නැහැ. ඒ කියන්නේ මෙහෙම දෙයක් ඇත්තටම තියෙනවා කියන්න සාක්ෂි තාමත් හම්බ වෙලා නැහැ. කොහොම වුණත් wormhole එකක් කියලා සරලව හැඳින්වෙන්නේ ওই විදියට. wormhole එකක වාසි සහ අවාසි. wormhole එකක තියෙන ලොකුම වාසිය වෙන්නේ තාමත් කෙටි කාලයකින් ආලෝක වර්ෂ විශාල ප්‍රමාණයක් වුණත් දුරින් තියෙන තැනකට යන්න පුළුවන් වෙන එක. wormhole එකක් ඇත්තටම තිබුත් ඒක හරහා ගිහිල්ලා විද්‍යාත්මක කරුණු විශාල ප්‍රමාණයක් හොයාගන්නත් පුළුවන්. wormhole එකක වාසි වගේම අවාසිත් තියෙන්න පුළුවන්. විශාල අවධානමක් සහිතව කරන මේ විශ්ව තරණයේදී මොන වගේ අත්දැකීමක් හෝ හානියක් වෙනවද කියන එකට තාමත් පිළිතුරු හොයාගෙන නැහැ. exotic matter සහ negative energy. wormhole එකක් කියන්නේ ඉතාම අස්ථාවර දෙයක්. මොකද ස්ථාන දෙක යා කරන ටනල් එක නිර්මාණය වෙනවා සමගම ඒක නැති වෙලා යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තටම විශ්වයේ wormhole එකක් ඇති වුණත් නිරීක්ෂණය කරන්නත් කලින් මේක නැති වෙලා යන්න පුළුවන්. ඒකට හේතුව විදිහට ගුරුත්වාකර්ෂණය දක්වන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණය නිසා ස්වාභාවිකවම wormhole එකක් බිඳ වැටෙන්න පුළුවන්. exotic matter වලින් ගුරුත්වාකර්ෂණයේ බලපෑමකින් තොර wormhole එකේ ටනල් එක සම්බන්ධ කරන ස්ථාන දෙකට යන මාර්ගයේ විවෘතව තබා ගන්න පුළුවන්. මේත් එක න්‍යායක් වුණාට මේවා ඇත්තක් වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ ක්‍රියාවලියට දායක වෙන්නේ නෙගටිව් එනර්ජි එකක්. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ශක්තිය. ඒකට පුළුවන් ගුරුත්වාකර්ෂණයේ බලයට එරෙහිව ක්‍රියා කරලා wormhole එක ස්ථාවරව පිහිටුවන්න. traversable සහ non traversable. traversable wormhole එකක් කියන්නේ ටනල් එක සාර්ථකව විවෘත වෙලා තියෙන සහ ඒ හරහා දෙපස ලක්ෂ දෙකට යා හැකි වන පරිදි නිර්මාණය වෙන wormhole. ඒ වුණාට විවෘතව තබා ගැනීමට නම් බොහෝ දුරට නෙගටිව් එනර්ජි ඩෙන්සිටි එකක් තියෙන එක්සොටික් මැටර් අවශ්‍ය වෙනවා. මං කලින් කිව්ව විදිහට ඍණ ශක්ති ඝනත්වයක් තියෙන ද්‍රව්‍ය. ඉතින් කොහොම හරි මේ අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් එහෙම නැත්නම් wormhole non traversable වීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒවා ඇති වෙනවා සමගම නැති වෙලත් යනවා. ඒ වගේ කාල අතර ඝට්ටන සහ විනාශ වීම පවා තියෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් wormhole එකක භයානකත්වය ගැනත් අදහසක් ගන්න පුළුවන්. ඉන්ටර්ස්ටෙලර් චිත්‍රපටිය. ඉතින් ඉන්ටර්ස්ටෙලර් කියන්නේ 2014 වර්ෂයේදී එළි දක්වපු ඉතාමත් විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක්. මේ කතාව ගොඩක් විද්‍යාත්මක කරුණු ඇතුළත් කරලා නිර්මාණය කරලා තියෙනවා. කොහොම හරි මේ කතාවේ තියෙන අද මාතෘකාවට ගැලපෙන දේ වෙන්නේත් wormhole තමයි. සෙනසුරු ග්‍රහය ආසන්නයේ තියෙන අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් එකක්. මේක ගෝලාකාර ස්ථාවර එකක්. චිත්‍රපටයේ විදියට මේ wormhole එක අනාගත මිනිසුන් විසින්මයි නිර්මාණය කරලා තියෙන්නේ. සෙනසුරු ග්‍රහලෝකයේ ඉඳලා ගාගන්චෝවා කියන විශාල කළු කුහරයක් ළඟ තියෙන ග්‍රහලෝක අසරට මේ wormhole එක විවෘත වෙනවා. ඉතින් පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ බිලියන 10ක විතර දුරක් මේ ස්ථානයට තිබුණත් wormhole එක හරහා එතනට දුර ආලෝක වර්ෂ මිලියන 2.5ක් විතරයි. ඉතින් ඒක නිසා අවුරුදු 2කින් චිත්‍රපටයේ කණ්ඩායම wormhole එක තරණය කරා.
කොහොමරි කිප්තෝන් කියන කෙනා තමයි මේ සංකල්පයේ චිත්‍රපටියට එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒත් සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නවා. වීඩියෝ එක අවසන් කරන්න කලින් තවත් එක දෙයක් කියන්න තියෙනවා. අයින්ස්ටයින් කළු කරගෙනත් අදහස් ඉදිරිපත් කරලා තිබුණා. හැබැයි ඒ කාලේ ඒවත් ගණිතමය සංකල්ප විතරයි. ඒ වුණාට අද වෙනකොට කළුකුවර කියන දේ ඇත්තටම නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ විදියට වර්ම් හෝලුන් නුදුරු අනාගතයේදීම ඇත්ත දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වර්ම් හෝල් ගැන ඔයා මොකද හිතන්නේ කියලාත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. එහෙනම් අදට මම යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.